නිරෝගිමත් වාසනාවන්ත සුබම සුබ දවසක් වේවා අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ සියලු දෙනාට. අද 2025 දෙසැම්බර් මාස 5 වන සිකුරාදා අපි බලමු කුවේට්, බහරේන්, ඩුබායි, සෞදි, කටාර්, ඔමාන්, යෝර්දාන් රටවල ඉඳලා අද ලංකාවට මුදල් යවනවා නම් අද වලගේ මුදල් වලට ලංකාවේ ප්‍රධාන බැංකු 6ක මිල ගණන් කොහොමද සටහන් වෙන්නේ කියලා. ඉතින් ගොඩක් අය අහලා තිබුණා ඇයි මේ කියන මිල ගෙවන්න නැත්තේ. දැන් කුවේට් දිනාරයක උදාහරණයක් විදිහට ගත්තොත් 1002 තියෙනවා, නමුත් 89යි 91යි වගේ ගෙවන්නේ. ඉතින් අයලුනේ ඔයාලා දන්නවා ඕන කඩේක, ඕන මිලදාමක, ඕන බිස්නස් එක හරි අපි මොකක් කවුරු හරි අපට උදව්වක් කරනවා නම් අනිවාර්යෙන් පුංචි කමිෂන් එකක් හරි තියාගෙන උදව්වක් කරන තමයි හදන්නේ. මිලදාමක් කරත් ඒ විදිහයි. ඉතින් අපට ආදරේට මේ හැමදේම වෙන්නේ නැහැ. එයාලත් කමිෂන් එකක් තියාගෙන තමයි මේ වැඩේ කරගෙන යන්නේ. එනම යාළුවනේ වැඩි කතා නැතුව අපි යමු අද මිල ගණන් කොහොමද සටහන් වෙන්නේ කියලා බලන්න. අද ඩොලර් එක මිල සටහන් යාළුවනේ වාණිජ බැංකුවේ රුපියල් 308යි, කමර්ෂියල් බැංකුවේ රුපියල් 307යි 745යි, BOC බැංකුවේ රුපියල් 306යි 728යි, සම්පත් බැංකුවේ රුපියල් 304යි 728යි, සම්පත් බැංකුවේ 305යි 738යි, NSB බැංකුවේ රුපියල් 303යි 710ක් ලෙස අද ඩොලර් එක මිල සටහන් වෙනවා. එහෙම යාළුවනේ අද ජෝර්දාන් ඩිනාර් එකක මිල සටහන් වෙනවා වාණිජ බැංකුවේ රුපියල් 432යි 19යි, කමර්ෂියල් බැංකුවේ රුපියල් 431යි 748යි, BOC බැංකුවේ රුපියල් 430යි 782යි, සෙලන් බැංකුවේ රුපියල් 428යි 752යි, සම්පත් බැංකුවේ රුපියල් 429යි 763යි, NSB බැංකුවේ රුපියල් 427යි 74ක් ලෙස අද ජෝර්දාන් ඩිනාර් එකක මිල සටහන් වෙනවා. ඒකම යාළුවනේ අද බහරේන් ඩිනාර් එකක මිල සටහන් වෙනවා වාණිජ බැංකුවේ රුපියල් 814යි 728යි, කමර්ෂියල් බැංකුවේ රුපියල් 813යි 793යි, BOC බැංකුවේ රුපියල් 812යි 766යි, සෙලන් බැංකුවේ රුපියල් 810යි 783යි, සම්පත් බැංකුවේ රුපියල් 811යි 784යි, NSB බැංකුවේ රුපියල් 809යි 74ක් ලෙස අද බහරේන් ඩිනාර් එකක මිල සටහන් වෙනවා. ඒව යාළුවනේ අද කටාර් රියාල් එකක මිල සටහන් වෙනවා වාණිජ බැංකුවේ රුපියල් 83යි 752යි, කමර්ෂියල් බැංකුවේ රුපියල් 82යි 738යි, BOC බැංකුවේ රුපියල් 81යි 726යි, සෙලන් බැංකුවේ රුපියල් 79යි 727යි, සම්පත් බැංකුවේ රුපියල් 80යි 763යි, NSB බැංකුවේ රුපියල් 79යි 74ක් ලෙස අද කටාර් රියාල් එකක මිල සටහන් වෙනවා. එහෙම යාළුවනේ අද කටාර් සෞදි රියාල් එකක මිල සටහන් වෙනවා වාණිජ බැංකුවේ රුපියල් 81යි 727යි, කමර්ෂියල් බැංකුවේ රුපියල් 80යි 779යි, BOC බැංකුවේ රුපියල් 79යි 762යි, සෙලන් බැංකුවේ රුපියල් 77යි 747යි, සම්පත් බැංකුවේ රුපියල් 78යි 762යි, NSB බැංකුවේ රුපියල් 76යි 75ක් ලෙස අද සෞදි රියාල් එකක මිල සටහන් වෙනවා. එහෙම යාළුවනේ අද ඔමාන් රියාල් එකක මිල සටහන් වෙනවා වාණිජ බැංකුවේ රුපියල් 798යි 773යි, කමර්ෂියල් බැංකුවේ රුපියල් 797යි 792යි, BOC බැංකුවේ රුපියල් 796යි 727යි, සෙලන් බැංකුවේ රුපියල් 794යි 718යි, සම්පත් බැංකුවේ රුපියල් 795යි 728ක් ලෙස ඒ වගේම අද NSB බැංකුවේ රුපියල් 793යි 729ක් ලෙස අද ඔමාන් රියාල් එකක මිල සටහන් වෙනවා. එහෙම යාළුවනේ අද කුවේට් දිනාර් එකක මිල සටහන් වෙනවා වාණිජ බැංකුවේ රුපියල් 1002යි 719යි, කමර්ෂියල් බැංකුවේ රුපියල් 1001යි 747යි, BOC බැංකුවේ රුපියල් 1000යි 773යි, සෙලන් බැංකුවේ රුපියල් 998යි 738යි, සම්පත් බැංකුවේ රුපියල් 999යි 767යි, NSB බැංකුවේ රුපියල් 997යි 74ක් ලෙස අද කුවේට් දිනාර් එකක මිල සටහන් වෙනවා. එහෙම යාළුවනේ අද ඩුබායි ඩිරාම් එකක මිල සටහන් වෙනවා වාණිජ බැංකුවේ රුපියල් 82යි 787යි, කමර්ෂියල් බැංකුවේ රුපියල් 81යි 738යි, BOC බැංකුවේ රුපියල් 80යි 763යි, සෙලන් බැංකුවේ රුපියල් 78යි 762යි, සම්පත් බැංකුවේ රුපියල් 79යි 773යි, NSB බැංකුවේ රුපියල් 78යි 75ක් ලෙස අද ඩුබායි ඩිරාම් එකක මිල සටහන් වෙනවා. ඉතින් යාළුවනේ දිනෙන් දින විනාඩිය වෙනස් වෙන විදේශ විනිමය අනුපාත පුවත් බලන්න අපගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලට ආදරෙන් මතක් කරනවා. ඒ වගේම එකමාර විතර වෙනකොට ලංකාවේ අලුත්ම අප්ඩේට් එක දානවා රන් පවුමක මිල දිනපතා මේකත් නරඹන්න කියලා ඔයාලට ආදරෙන් මතක් කරනවා. එහෙනම් යාළුවනේ ගිහින් එන්න බුදුසරණයි අල්ලා දිවගේ පිටයි ජේසු පිටයි ජය ජය වේවා. හෙටත් හමු වෙමු.